ඔයත් Google සර්ච් එන්ජින් එක නිතරම වගේ පාවිච්චි කරන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. මම අද ඔයාලට කියා දෙන්න යන්නේ Google එක පාවිච්චි කරන අයගෙන් 90%කට වැඩිය දෙනා නොදන්න Google සර්ච් එන්ජින් ටාස්ක් කීපයක් ගැන. ඉතින් මේක 90%කට වැඩිය දෙනා නොදන්නවා වුණාට මේ දේ හරියට දැනගත්තොත් ඔයාටත් පුළුවන් ප්‍රෝ කෙනෙක් වගේ Google එකේ සර්ච් කරන්න. ඒ කියන්නේ ඔයාගේ Google එක ගත කරන කාලය ගොඩක් අඩු කරගන්න. හරිම දේ හරිම විදියට හොයාගන්න. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඩෙස්ක්ටොප් එකේ Google Chrome එක ඕපන් කරගෙන. ඉතින් මොබයිල් එකෙත් මේ විදියම තමයි. වෙනසක් නැහැ. ඉතින් වීඩියෝට යන්න කලින් කියන්න ඕනේ ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් වීඩියෝ එක like එකක් දාගෙන අපි යමු වැඩේට. හොඳයි. මම අද ඔයාලට කියලා දෙන පළවෙනි search trick එක තමයි file type search එක. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට මොකක් හරි දෙයකට අදාළව PDF එකක් නැත්නම් Word document එකක් Excel ෆයිල් එකක් ඒ වගේ මොකක් හරි ෆයිල් ටයිප් එකක දෙයක් හොයාගන්න ඕන නම් පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි මේ Google search එකේ තියෙන ෆයිල් ටයිප් search එක. ඉතින් අපි බලමු උදාහරණයක් එක්කම මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මම මෙතනදී උදාහරණයක් විදිහට ගන්නම් මට හොයාගන්න ඕනේ networking ගැන සිංහලෙන් තියෙන PDF කීපයක්. ඉතින් මම මේ වැඩේ කරන්න නම් එකටම යනවා Google එකට. ගිහලා මෙතන search කරනවා networking සිංහල මෙතෙන්දි මට හොයා ගන්න ඕනේ PDF. ඉතින් මම ටයිප් කරනවා file type colon එකක් PDF. හරි. මෙතන search result එක දැන් බලා ගන්න පුළුවන් මට. ඔක්කොම ඇවිත් තියෙන්නේ PDF file. මම එකක් දෙයක් open කරලා පෙන්නන්නම්. මේ පළවෙනි එක මම යන්නම්. මෙතන ඔයාලට බලන්න පුළුවන් PDF එකක් තමයි ඇවිත් තියෙන්නේ. දෙවෙනි එක. ඒකත් PDF මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ඔක්කොම මට search result එක ඇවිත් තියෙන්නේ networking සිංහල හා සම්බන්ධ PDF. ඉතින් මෙතෙන්දී අපි පාවිච්චි කරපු ට්‍රික් එක තමයි file type කියන ට්‍රික් එක. ඒක කරන්නේ file type colon එකක් ඔයාට අදාළ කරන ෆයිල් එකේ ටයිප් එක තමයි මෙතන දෙන්න ඕනේ. මම ඔයාලට ඊළඟට කියලා දෙන ට්‍රික් එක තමයි ඔයා හිතනවා ඔයාලට මොකක් හරි ඉමේජ් එකක් Google එකෙන් හොයාගන්න ඕනේ. හැබැයි ඒ ඉමේජ් එකට අදාළ සයිස් එකක් තියෙනවා. ඔයාට ඒ සයිස් එකෙන්ම නම් ඒ ඉමේජ් ඕනේ. ඔයාට පුළුවන් මෙන්න මේ කීවර්ඩ් එක පාවිච්චි කරන්න. ඒ කීවර්ඩ් එක තමයි image size colon ඔයාලට ඕනේ කරන ඉමේජ් එකේ පික්සල් ගාන හරි. මට ඕනි කරනවා මේ වෙලාවේ කම්පියුටර් ඩෙස්ක් වල ඉමේජ් කීපයක් හොයාගන්න. මම එකකින් සර්ච් කරනවා කම්පියුටර් ඩෙස්ක් ඊට පස්සේ කීවර්ඩ් එක image size colon එකක් මට මෙතනදී ඕනි කරන්නේ 2560 ගුණ කිරීම 1440 රෙසොලූෂන් එකේ ඉමේජ් කීපයක්. හරි මම මේ විදිහට සර්ච් කරනවා. ඊට පස්සේ අපි ඉමේජ් වලට ගිහලා බලමු. මෙතන මට ඉමේජ් ඇවිත් තියෙනවා. මම මෙතන එක ඉමේජ් එකක් ක්ලික් කරන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන 2560 ගුණ කිරීම 1440 තමයි මේ ඉමේජ් එක තියෙන්නේ. ඊළඟට මම තව ඉමේජ් එකක් ක්ලික් කරන්නම්. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ රෙසොලූෂන් එකෙන්ම තියෙනවා. ඉතින් ඔයාලට මොකක් හරි එක අගයක රෙසොලූෂන් එකේ ඉමේජ් ඕනේ නම් අනිවාර්යෙන් පාවිච්චි කරන්න ටැග් එකක් තමයි කීවර්ඩ් එකක් තමයි මෙන්න මේ image size කියන කීවර්ඩ් එක. මම ඊළඟට ඔයාලට කියා දෙන ට්‍රික් එක තමයි ඔයා හිතන්න ඔයාලට Google එකෙන් මොකක් හරි දෙයක් සර්ච් කරාට පස්සේ ඒ සර්ච් රිසල්ට් එක එන්න ඕනේ ඔයාට අවශ්‍ය වෙන එක සයිට් එකකින් විතරයි කියලා. එතකොට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කීවර්ඩ් එකක් තියෙනවා. අපි බලමු ඒක මොකක්ද කියලා. ඒ කීවර්ඩ් එක තමයි site colon ඊට පස්සේ ඔයාලට සර්ච් රිසල්ට් එක අවශ්‍ය කරන සයිට් එකේ ලින්ක් එක මෙතන දෙන්න ඕනේ. මම මෙතන සර්ච් කරනවා androidwedakaru.com කියන වෙබ්සයිට් එකෙන් Apple ගැන ලියවිලා තියෙන ආටිකල් මොනවද කියලා බලන්න.
මම මෙතන දෙනවා Android වැඩකාරයෝ.com. ඊට පස්සේ සර්ච් කරනවා ඕනි මට Apple කියලා. හරි. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් සර්ච් රිසල්ට් එක ඔක්කොම ඇවිත් තියෙන්නේ Android වැඩකාරයෝ.com කියන වෙබ්සයිට් එකෙන්. මම තව pages වලට ගිහලා පෙන්නන්නම්. ඔයා හිතන්න ඔයාට ඕනේ ගවර්න්මන්ට් සයිට් එකකින් මොකක් හරි එක්සෑම් එකක් ගැන බලා ගන්න කියලා. එතකොට ඔයාලට මේ විදිහටම මේ ට්‍රික් එක පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන සර්ච් කරනවා site.gov.lk. අපි මෙතන සර්ච් කරමු A level exam කියලා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔක්කොම සර්ච් රිසල්ට් ඇවිත් තියෙන ගවර්න්මන්ට් සයිට් වලින්. ඉතින් මේ ට්‍රික් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඔයාලට ඕනි කරන එක සයිට් එකකින් ඔයාලට ඕනි කරන සර්ච් රිසල්ට් ටික ලබා ගන්න. මම ඊළඟ Google search trick එක ඔයාලට උදාහරණයකුත් එක්කම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මට සර්ච් කරගන්න ඕනේ සිංගල් songs. හැබැයි මට අවශ්‍ය නැහැ YouTube එකේ ඒ වගේම Facebook එකේ search result. අපි බලමු කොහොමද අපිට අනවශ්‍ය දේවල් අයින් කරලා අවශ්‍ය දේ විතරක් සර්ච් කරගන්න කියලා. මම ඒකට normal විදිහට Google එකේ search කරනවා සිංහල songs කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ search result එක අපිට ගොඩක්ම පෙන්නන්නේ YouTube එකේ search. ඒ වගේම Facebook එකේ links එහෙමත් එහෙම තියෙනවා. ඉතින් මට මෙතෙන්දී අයින් කරගන්න ඕනේ YouTube එකේ සහ Facebook එකේ links ඔක්කොම වගේ. ඒකට පාවිච්චි කරන්න පුළුවන් විදිහක් තමයි ඔයාලා ඔයාලගේ search keyword ටිකට ඉස්සරහින් type කරන්න hyphen එකක් එක්ක එහෙම නැත්නම් ඍණ ලකුණක් එක්ක ඔයාලට අයින් කරන්න ඕනේ search keyword එක. මට මෙතෙන්දී type කරනවා YouTube කියලා. ඒ වගේම තව hyphen එකක් එහෙම නැත්නම් ඍණ ලකුණක් දාලා Facebook කියලා search කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන අපිට එන search result එකේ කිසිම විදිහක YouTube එකේ සහ Facebook එකේ search links මුකුත් පෙන්වන්නේ නැහැ. ඔයා දැනන් හිටියද ඔයාට third party software එකක් හොයන්න නැතුව Google Chrome එක පාවිච්චි කරලා time එක set කරගන්න පුළුවන් කියලා. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. යන්න Google එකට ගිහලා search කරන්න set timer for කියලා. for ඊට පස්සේ ඔයාට time එක set කරන්න ඕනේ විනාඩි ගාන හෝ පැය ගාන නැත්නම් තප්පර ගාන. මම මෙතෙන් දෙනවා 5 minutes කියලා. දීලා enter කරනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතෙන්දී time එකක් automaticම open වෙලා countdown එකක් යනවා. ඒ වගේම කියන්න ඕනේ මෙතන ඔයාලට පේනවා tap to unmute කියලා බටන් එකක්. අනිවාර්යයෙන් ක්ලික් කරගන්න. එතකොට ඔයාලට time එක ඉවර වුණාට පස්සේ එලාම් එකක් වදිනවා. ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඔයා third party software එකක් හෝ app එකක් දාන්න නැතුව time එකක් පාවිච්චි කරනවා නම්. හොඳයි. මම ඔයාලට ඊළඟට කියා දෙන Google search trick එක තමයි near me කියන keyword එක. ඉතින් මේ keyword එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන ස්ථානයක් බලා ගන්න. ඒ කියන්නේ ඔයා හිතන්න උදාහරණයක් විදිහට මට ෆිල්ම් හෝල් එකක් හොයාගන්න ඕනේ. එතකොට මම මේ near me කියන keyword එක පාවිච්චි කරලා මට පුළුවන් ළඟම තියෙන ෆිල්ම් හෝල්ස් හොයාගන්න. ඉතින් අපි ඒක කරලා බලමු. මම යන Google එකට ගිහිල්ලා search කරනවා computer shop කියලා අපි උදාහරණයක් විදිහට ගමු. computer shop මම ගහනවා මෙතන near me කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මං ඉන්න තැනට ආසන්නව තියෙන computer shop. ඉතින් මේ near me කියන keyword එක ගොඩක් වටිනවා ඔයාලට. ඔයාලට ආසන්නව තියෙන place මොනවා හරි හොයාගන්න ඕන නම්. මං ඊළඟට ඔයාලට කියා දෙන ට්‍රික් එක තමයි මේ දවස්වල කාලගුණය කොහොමවත් විශ්වාස කරන්න බෑ. ඉතින් අපි දුර ගමනක් යනවා නම් අපිට අනිවාර්යයෙන්ම වටිනවා අපි යන ප්‍රදේශයේ වෙද එක බලාගෙන යන එක.
ඉතින් ඒක අපිට Google එකෙන් බලා ගන්න පුළුවන්. ඒකට යන්න Google එකට. ගිහිල්ලා සර්ච් කරන්න weather. ඔයා යන්න හිතන් ඉන්න හැරි ඔයාට බලා ගන්න ඕනේ ලොකේෂන් එක සර්ච් කරන්න. මම මෙතන ගන්නවා weather කඩුවෙල කියලා. එන්ටර් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කඩුවෙලට අදාළව weather එක මේ දවස් ටිකේ. ඒ වගේම මම තව ට්‍රික් එකක් කියලා දෙන්නම්. ඔයාලට පුළුවන් මේ weather keyword එක වගේම time කියන keyword එක පාවිච්චි කරලත් ඔයාලා රටේ ඉන්න යාළුවෙක්ගේ හරි ඔයාලට වෙන රටක හරි time එක බලා ගන්න. මම මේ keyword එක search කරන විදිහ පෙන්නන්නම්. මම මෙතන search කරනවා time Japan කියලා. ඔයාලට බලන්න පුළුවන් ලේසියෙන්ම මෙතන මේ වෙලාවේ ජපාන් වල time එක කීයද කියලා පෙන්නනවා. ඒ වගේම මේ keyword දෙක පාවිච්චි කරලා ඔයාලට ලොකු ප්‍රයෝජනයක් තියෙයි කියලා මම හිතනවා. හොඳයි. මම ඔයාලට ඊළඟට කියලා දෙන Google search trick එක තමයි before and after කියන keyword දෙක. ඉතින් මේ keyword දෙක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් යම්කිසි කාල සීමාවකට කලින් හෝ යම්කිසි කාල සීමාවකට පස්සේ Google එකට publish වෙච්ච article pages හොයාගන්න. ඉතින් අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මට මෙතෙන්දි හොයාගන්න ඕනේ ශ්‍රී ලංකාවේ පොලිටිකල්ස් ගැන 2015ට කලින් Google එකට පබ්ලිෂ් වෙච්ච පේජස් සහ 2024න් පස්සේ පබ්ලිෂ් වෙච්ච පේජස් ආටිකල්ස් මොනවද කියලා මම යනවා Google එකට ගිහිල්ලා සර්ච් කරනවා පොලිටික් political in ශ්‍රී ලංකා කියලා politicals in ශ්‍රී ලංකා කියලා මම මෙතන දාන keyword එක before colon 2015 කියමු. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන සර්ච් රිසල්ට් එකේ මේකට ඇවිල්ලා තියෙන්නේ ඔක්කොම 2015ට කලින් Google එකට පබ්ලිෂ් වෙච්ච pages ආටිකල්ස් වගේ දේවල්. ඉතින් මෙතන බලනවා 2012 13 11 2001 ඒ වගේ දවස්. හරි මම මේකම අනිත් පැත්ත කරලා බලන්නම්. මම මෙතන before කියන keyword එක කරවට after කියලා දෙනවා. after colon 2024 හරි ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් මෙතන ඇවිත් තියෙන search result ඔක්කොම වගේ 2024න් පස්සේ ඒවා හරි මම ඉතින් අද වීඩියෝ එකේ අන්තිම ට්‍රික් එක ඔයාලට කියලා දෙන්නම්. ඒ තමයි ඔයාලා දන්නවා ඔයාලා YouTube එකේ මොකක් හරි දෙයක් සර්ච් කරන්න ඕනොත් එහෙම ඔයාලා ඒකටම ඔයාලා වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන YouTube කියලා සර්ච් කරන්න ඕනි. ඊට පස්සේ YouTube එකට ගිහිල්ලා YouTube එක ඇතුලෙන් ආයෙත් සර්ච් කරන්න ඕනේ ඔයාලට අදාළ කරන දේ. ඉතින් ඒ වෙනුවට අපිට පුළුවන් Google සර්ච් එකෙන්ම YouTube සර්ච් එකට කෝල් කරන්න. අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. ඔයාලා එකට වෙන්න ඕනේ Google Chrome එකේ settings වලට. ඔක්කොම ක්ලික් කරා. පල්ලෙහා settings වලට ගියා. ඊට පස්සේ යටතේ බලන්න search engine කියලා එකට යන්න. ඒ යටතේ තියෙනවා manage search engines and site search කියලා. ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාට ගියම බලා ගන්න පුළුවන් site search කියලා එකක් තියෙනවා. ඒකේ add කියන එක ක්ලික් කරන්න. මෙතන ඔයාලා name එකට දෙන්න YouTube කියලා. ඊට පස්සේ shortcut එකට මම දෙනවා add yt කියලා. ඊට පස්සේ මෙතනට එන්න ඕනේ URL එක URL එකක් තියෙනවා. මම මේක description එකේ දාලා තියන්නම්. ඊට පස්සේ add කියන එක දෙන්න. හරි. දැන් අපි යන් Google එකට මට දැන් සර්ච් කරන්න ඕනේ සිංහල සින්දු ටික සර්ච් කරගන්න ඕනේ. හැබැයි තව කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ 2010ට කලින් ආපු සින්දු තමයි මට සර්ච් කරගන්න ඕනේ. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මම දැන් Google සර්ච් එකේම ටයිප් කරනවා yt ස්පේස් එක. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන චේන්ජ් වුණා. search YouTube කියලා වැටෙනවා මෙතනින්. මම ඊට සර්ච් කරනවා
සිංහල සෝන්. ඉතින් ඔයාලා දන්නවා 2010ට කලින් සින්දු හොයාගන්න නම් අප පාවිච්චි කරන කීවර්ඩ් එක තමයි before කියන කීවර්ඩ් එක. මම ඉතින් දානවා before colon එක 2010 කියලා. ඔයාලට බලන්න පුළුවන් මෙතන ඇවිත් තියෙන ඔක්කොම සර්ච් රිසල්ට් එකේ තියෙන වීඩියෝස් 2010ට කලින් රිලීස් වෙච්ච ඒවා. ඉතින් මම අද ඔයාලට කියා දුන්නේ Google එක පාවිච්චි කරන එකෙන් ගොඩක් දෙනා නොදන්න Google search engine task කීපයක් ගැන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනක් වෙයි කියලා. ඒ වගේම මේ වීඩියෝ එක මේ ගැන නොදන්න ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.